ලෝකේ මහා කවියෙක් වෙච්ච G.H. වෙල්ස්ට මක්සිම් ගෝකී එක්තරා අවස්ථාවක ලියනවා ලිපියක්. ඔක්තෝබර් විප්ලවයෙන් පස්සේ හිතවත් වේල්ස් ඔබ සතු ඇති ඉතා හොඳ ළමා නිර්මාණ ළමා සාහිත්‍ය මා වෙත එවන්න. යුද්ධයෙන් මලකට බැඳුණු අපේ රුසියානු දරුවන්ගේ මනස නිරවුල් කරන්නට මම ඒවා රුසියන් සාහිත්‍යයට පරිවර්තනය කර ඔවුන්ට ඉදිරිපත් කරන්නම් කියලා. යම්කිසි සමාජයක දියුණුව එහෙම නැත්නම් ඒ සමාජයේ ප්‍රගමනය කෙරෙහි සාහිත්‍ය කොයිතරම් බලපෑම් සහගතද කියන එක අපි කිසිදු විවාදයකින් තොරව පිළිගන්න කරුණක්. ඒ සාහිත්‍ය අතරෙත් ළමා සාහිත්‍යයට හිමිවන්නේ එසේ මෙසේ තැනක් නොවේ. ඉතින් ඒ නිසා මේ ළමා සාහිත්‍යයක් නිර්මාණය වීම, ඒ ජනප්‍රිය වීම, ඒ ප්‍රචලිත වීම, අනිත් පැත්තෙන් ගත්තාම ළමයින්ව සාහිත්‍යයට යොමු කරවීම, මේ ක්‍රියාවලිය රටක ප්‍රගමනය කෙරෙහි ඉතාමත්ම වැදගත් ක්‍රියාවලියක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි සමාජයේ විවිධ පාර්ශවවල යම් මැසිවිල්ලක් තිබෙනවා ළමයින් සාහිත්‍යයෙන් දුරස්ත වී ඇති බවට. කාරණා කිහිපයක් මේ සම්බන්ධ අපිට හිතන්නට පුළුවන්. එක, ඇත්තටම ළමයින් සාහිත්‍යයෙන් දුරස් වෙලාද? මම හිතන්නේ අපි හැමෝම පිළිගන්න සත්‍යය තමයි ඔවුන් සාහිත්‍යයෙන් දුරස් වෙලා ඉන්නේ. දෙවැන්න තමයි එසේ සාහිත්‍යයෙන් ඔවුන් දුරස් වෙලා නම් ඊට බලපාන හේතුව මොකක්ද? කෙනෙක් තර්ක කරන්න පුළුවන් අප ජීවත් වෙන මේ ඩිජිටල් ලෝකයක් ඇතුලේ බොහෝ දේ ඩිජිටල් කරන්නට ලක් වුණාට පස්සේ අපිට සාහිත්‍ය තවදුරටත් මුද්‍රිත පොතක තියාගෙන ළමයාව සාහිත්‍යයට යොමු කරවන්න පුළුවන්ද? Z generation එක එහෙම නැත්නම් Z පරම්පරාව එක්ක ගනුදෙනු කරන නූතන සමාජය සාහිත්‍යයේ ස්වභාවය, සාහිත්‍යයේ ශානරීය ස්වභාවය කොයි ආකාරයටද තේරුම් ගන්න කියන එක මම හිතන්නේ අපි නැවත නැවත හිතා බලන්න ඕනි කාරණයක්. ප්‍රධාන වශයෙන් මම හිතනවා අපි ජීවත් වෙන සමාජය ඇතුලේ තියෙන උමනා එපාකම්, මේ සමාජයේ තියෙන සැකැස්ම, සමාජයේ තියෙන සමාජාත්මක දේශපාලනික ව්‍යුහය ඉතා වැදගත් වෙනවා ඒ රටක ඒ සමාජයේ සාහිත්‍යයේ හැඩය තීරණය කරන්න. ඉතින් ඒ නිසා අපි එකක් කල්පනා කරන්නට ඕනේ, ඩිජිටල් කරණයට ලක් වෙච්ච සමාජයක් ඇතුලේ අපි සාහිත්‍ය කියන එක ළමයාගේ ප්‍රියතම මාධ්‍යයක් බවට පත් කරන්න අපි ගාව තියෙන ක්‍රමෝපායික සැලසුම මොකක්ද කියන එක ගැන හිතන්න. විශ්වවිද්‍යාල ආචාර්යවරු වෙන අපටත් ඒ වගේම මේ රටේ සංස්කෘතිය, භාෂාව සාහිත්‍ය පිළිබඳව වගකීම් සහගත වෙන ඒ ආයතනවල නිලධාරියන්ටත් ඒ විතරක් නෙමෙයි පොදුවේ සමස්ත සමාජයටත් මගහැර යා නොහැකි තීරණාත්මක කාර්යභාරයක් මෙහිදී ඉෂ්ට කරන්න සිද්ධ වෙනවා. එහෙමනම් අපි පළවෙනි කාරණාව මේ සාහිත්‍ය ළමයා තුළට ජනප්‍රිය වන්නට අප කළ යුතු කාර්යභාරය මොකක්ද කියන එක ගැන හිතන්නට කලින් මට හිතෙනවා වර්තමාන ළමයා කියන්නේ කවුද කියන එක තේරුම් ගන්න අවශ්‍යයි. ඔබ දන්නවා වැඩිහිටියෝ විදිහට අපි අපේ පෙර පරම්පරාව ගත්තොත් සාහිත්‍ය ගනුදෙනු කරේ එක්තරා ආකාරයක වාස්තවික ග්‍රන්ථයන් එක්ක, නැත්නම් tangible books කියලා කියන එක අපිට අල්ලලා අතට අල්ලලා පෙරලලා බලන්න පුළුවන් ග්‍රන්ථත් එක්ක. හැබැයි අද වෙනකොට කියවීම තිරස් කියවීමේ සිට සිරස් කියවීම දක්වා වෙනස් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඉස්සර පොත පෙරලන්නේ වමේ සිට දකුණට. එහෙම නැත්නම් දකුණේ සිට වමට. හැබැයි දැන් පොතක් පෙරලන්න තියෙන්නේ ගොඩක් වෙලාවට ඉහළ සිට පහළට. කියවීමේ ක්‍රියාවලියේදී අපිට ඩිජිටල් කියවීමක් දක්වා අපි යන්නට සූදානම්ද? අපේ ළමා සාහිත්‍යකරුවන් මම හිතන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ලෝකේ ළමා සාහිත්‍ය කෘති අතරින් ගත්තාම ඊටාම විශිෂ්ට ගානේ ශානරීය ළමා සාහිත්‍ය ගණනාවක් ලංකාව කේන්ද්‍ර කරගෙන බිහි වෙලා තිබුණා. ඒක ඓතිහාසික වශයෙන් උනත් ගත්තට පස්සේ උදාහරණයක් පංචතන්ත්‍රය ඉඳන් ගත්තා. වර්තමානයේ ඊට පස්සේ මාර්ටින් වික්‍රමසිංහගේ කෘති ගත්තත් ඊට පස්සේ වර්තමානයට එනකොට තිබුණු යම් ළමා සාහිත්‍ය කෘති ගත්තත් අපිට හොඳ ළමා සාහිත්‍යයක් තිබුණා. හැබැයි දැන් අපි ගනුදෙනු කරන්නේ මම කලින් කිව්ව විදිහට අපි දැන් ගනුදෙනු කරන්නේ ඩිජිටල් ළමෙක් එක්ක.
ඔහුගේ හෝ ඇයගේ චින්තනය, ඔහුගේ හෝ ඇයගේ හුරුව තියෙන්නේ හුදෙක් අර අතින් අල්ලා කියවා බලන පොතපතට වඩා වෙනස් ජීවිතයක් ඇතුළේ. ඔවුන් ඉපදින්නේ මේ සංස්කෘතියත් එක්ක. ඔවුන් ඉපදින්නේ මේ ඩිජිටල් ලෝකයේත් එක්ක. ඒතර අපිට කරන්න පුළුවන් කාරණා දෙකයි තියෙන්නේ. එක්කෝ අපි මේක ප්‍රතික්ෂේප කරලා නැවත ඔවුන් වැදගෙන අපස්සට යන්න ඕනේ. එහෙම නැත්නම් අපි බුද්ධිමුතුන් විදියට, එහෙම නැත්නම් වැඩිහිටියන් විදියට, වැඩිහිටි පරම්පරාව විදියට අපි හොයාගන්න ඕනේ ඔවුන් ස්මාර්ට්, එහෙම නැත්නම් සුහුරු සංස්කෘතියක ජීවත් වෙනවා නම් අපි ඔවුන්ට ගැළපෙන සුහුරු ක්‍රමවේද හොයාගන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් මගේ යෝජනාව මම හිතනවා නූතන ළමා සාහිත්‍ය ලෝකයේ තියෙන ළමා සාහිත්‍ය ප්‍රවණතා එක්ක බැලුවාම අද වෙනකොට ලෝකයේ ළමා සාහිත්‍ය තාම දියුණු තත්ත්වයට පත් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම කෘත්‍රිම බුද්ධිය වගේ දේවල් නැත්නම් augmented reality, virtual reality වගේ දේවල් ළමා සාහිත්‍ය ඇතුළට අරගෙන තියෙනවා. avatars වගේ දේවල් කියනවා නිර්මිතයන් කියන්නේ පරිගණකාශ්‍රිත නිර්මිතයන් කොහොමද ළමයාගේ මනසත් එක්ක ගනුදෙනු කරන්නේ කියන එක. ඉතින් මෙන්න මේ වගේ තැනකට අපේ ළමා සාහිත්‍ය ඊළඟ තලයකට ඔසවා නොතැබුවොත් අපේ ළමා සාහිත්‍ය සහ නූතන ළමයා අතර විශාල පරතරයක් නිර්මාණය වෙන්න තියෙන ඉඩකඩ තාම වැඩි. එහෙම අවස්ථාවක අපිට මැසිවිලි නැගීමට හැර වෙනත් කිසිවක් කරන්න බැරි වෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා ළමා සාහිත්‍යය තුළින් අපි බලාපොරොත්තු වෙන ශිෂ්ටාචාරමය වශයෙන්, එහෙම නැත්නම් සංස්කෘතිකමය වශයෙන්, සදාචාරමය වශයෙන් අපි ලබා දෙන්න අවශ්‍ය පණිවිඩය වඩා සුහුරු ක්‍රමයකට ළමයා තුළට ගෙනියන්න පුළුවන් නම් ඔහුව කෘතිය තුළ රඳවා තබා ගැනීම සඳහා අලුත් ක්‍රමෝපායක උපක්‍රම අපිට පාවිච්චි කරන්න පුළුවන්. හුදෙක් පොතක් කියවනවා කියලා කියන්නේ පිටුවක් එහා පැත්තේ ඉඳන් මෙහා පැත්තට පෙරලනවා කියන ෆිසිකල් නැත්නම් භෞතික ක්‍රියාවලියෙන් එහාට ගියපු ඔහු ඒ කෘතියේ තියෙන කාරණා එක්ක බද්ධ වෙන ක්‍රියාවලියක් කොහොමද අපි හොයාගන්නේ කියන එක ගැන අපි හිතන්න පටන් ගත්තොත් මම හිතන්නේ අපිට ළමා සාහිත්‍ය කියන එක හරි ඉක්මනින්ම නැවතත් ලංකාවේ ළමා පරපුර අතර ජනප්‍රිය කරන්න පුළුවන්. අර කතාවක් තියෙනවා මේ හැමදාම පරණ ආයුධ වලින් යුද්ධ කරන්න බෑ කියන. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ යුද්ධේ පරණ වුණාට ආයුධය අලුත්. ඒ ආයුධයට ගැළපෙන විදිහට අපිට සිද්ධ වෙනවා අපේ ළමා සාහිත්‍යය තුළ පොඩි හැඩගැස්වීමක් කරගන්න. දැන් අපි එහෙමනම් හිතන්න ඕනේ කාරණාවක් තමයි මේ ලංකාවේ ළමා සාහිත්‍ය වර්තමාන ලෝකයට ගැළපෙන විදිහට වෙනස් කරනවා නම් සාහිත්‍යයෙන් දුරස් වුණ ළමයා නැවත සාහිත්‍යයට ඇදබැඳ තබා ගැනීමේ ක්‍රියාවලියක් අපි ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා නම් මේ සම්බන්ධයෙන් වගකීම් යුතු පාර්ශව කිහිපයක් තමන්ගේ කාර්යභාරය නැවත සිතා බැලීමක් කළ යුතුයි. එහෙම නැත්නම් අපි කියනවා මේ අපි ඉංග්‍රීසියෙන් මේකට කියනවා අපේ job description එක අලුත් කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ අපේ කාර්යභාරය කොහොමද? අපිට පැවරී ඇති කාර්යභාරය නැවත සිතා බැලීමක්. නැත්නම් නැවත ඒ පිළිබඳ සමාලෝචනය කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒකේ පළවෙනි පාර්ශවය තමයි ලේඛකයෝ. ඒතර ලේඛකයෝ හිතන්න අවශ්‍යයි අපි ගනුදෙනු කරන පරම්පරාව, අපි සාහිත්‍ය ලියන පරම්පරාව, එහෙම නැත්නම් අපේ සාහිත්‍ය කියවන පරම්පරාව අපි ළමා කාලේ ජීවත් වුණ පරම්පරාවට වඩා හාත්පසින්ම වෙනස් සමාජ සංස්කෘතික ආර්ථික දේශපාලනික සන්දර්භයක් තුළ ජීවත් වෙන අය. පරිගණකයක් කිසිදා නොදැකපු ළමා කාලයක් තිබුණු අපිට පරිගණකයත් එක්ක ජීවත් වෙන, පරිගණකයත් එක්ක උපත ලබන පරම්පරාවක සමාජාර්ථික විඥානය, දේශපාලනික සමාජාර්ථික සංස්කෘතික විඥානය බැහැර කරන්න බෑ. ඒ නිසා ලේඛකයාට තියෙන වගකීමක් ඔවුන් ගනුදෙනු කරන ඉලක්ක කණ්ඩායම කොයි ආකාරයටද කියලා තේරුම් ගන්න එක. ඔවුන්ගේ සිතුම් පැතුම් වෙනස්. ඔවුන්ගේ ලෝකය වෙනස්. ඔවුන් ලෝකෙ දිහා දකින විදිහ වෙනස්. තවදුරටත් මම හිතන්නේ අපිට හඳ මාමා ගිලිපැණි ගෙනවා කියලා ළමයි රවට්ටන්න බෑ. මොකද ළමයි දන්නවා හඳ කියන්නේ ඊට වඩා වෙනස් තත්ත්වයක් කියන එක. ඒතර ඒක කොහොමද අපි මෙන්න මේ ක්‍රියාවලියට හරියට තේරුම් ගන්නේ? පළවෙනි කාරණාව ඒක. දෙවැන්න තමයි මේ පිළිබඳව දෙමව්පියන් සතු වගකීම. මොකද දෙමව්පියෝ හැම වෙලාවෙම හිතනවා තමන්ගේ ළමා කාලය හා සමාන ළමා කාලයක් ළමයාට තිබිය යුතුයි කියන එක. මතන ඒක තමයි ඉතිහාසය තුළ අපි වරද්දාගත්ත ලොකුම තැන. ඒතර ඒ ළමා කාලයේදී අපි ගනුදෙනු කරපු සමාජාර්ථික දේශපාලනික සංස්කෘතික පරිසරයද අද ඔබේ හෝ මගේ ළමයා මුහුණ දෙන්නේ. ළමයාට ස්මාර්ට් දුරකථනයක්, සුහුරු යම්ගම දුරකථනයක් ලබා දෙන්න දෙමව්පියාම තමයි ළමයා පොතපත කියවන්නේ නැහැ කියන පළවෙනි චෝදනාව එල්ල කරන්නේ. අපි අපේ ළමා කාලය පිළිබඳ නොස්ටැල්ජියානු මතකයෙන් අයින් වෙලා වර්තමාන සමාජාර්ථික දේශපාලන තත්ත්වයේ තියෙන මේ මොහොතේ සමාජයේ තේරුම් අරගෙන අපි ළමයා දිහා බැලුවොත් අපිට මීට වඩා ඉතාමත් නිර්මාණශීලී ප්‍රවේශයකට යොමු වෙන්න පුළුවන් වේවි
මේ මොහොතට අවශ්‍ය ළමා සාහිත්‍ය කුමක්ද කියන එක තීරණය කරන්න. තුන්වෙනි කාරණාව තමයි අධ්‍යාපනඥයෙක්. මොකද ළමයා බොහෝ වෙලාවට වැඩි කාලයක් ගත කරන්නේ පාසල, එහෙම නැත්නම් පෙර පාසල පන්තිය හෝ තමන් අධ්‍යාපනයේ නිරත වෙන අවකාශයත් එක්ක. ඒතර අධ්‍යාපනය පිළිබඳ හදාරන නැත්නම් ඒ පිළිබඳව රීති රෙගුලාසින් සම්පාදනය කරන, ඒ පිළිබඳව තීන්දුව తీරන ගන්න පාර්ශව හිතන්ට අවශ්‍ය වෙනවා. අර දෙමව්පියෝ හිතපු එකම අනිත් එක. ඔබ ඉගෙනගත් පාසල, ඔබ ඉගෙනගත් සමාජය, ඔබ ඉගෙනගත් සංස්කෘතිය නෙමෙයි දැන් තියෙන්නේ. ඊට වඩා වෙනස්. එතකොට මේ දේවල් තේරුම් අරගන්නේ නැතුව, මේ ක්‍රියාවලිය තුළ ප්‍රායෝගිකව අපි මේ කාරණා තේරුම් ගන්නේ නැතුව මම හිතන්නේ අපිට ළමයා නැවත පොතට ඇදමැද තබා ගන්නට හැකියාවක් නැහැ. මොකද එහෙම නැතුව අපි යම් තීරණයක් ගත්තොත් අපි හිතනවා නෑ ඔක්කොම එකතු වෙලා අපි පුස්තකාල වලට පොත්පත් ගොඩාක් ගෙනහිල්ලා දාලා අපි ළමයට කියනවා වාඩි වෙලා කියවන්න කියලා. නමුත් ඒකට මේ මොහොතේ ඉන්න ළමයා සූදානම් වෙයිද? ඒතර එහෙම සූදානම් වෙන්න නම් ඔහු තුල ඒ රුචිය, ඒ පරිචය ඇති කරන්නට අවශ්‍ය අපි ගාව තියෙන්න ඕනේ විශේෂිත වූ ක්‍රමෝපායක සැලැස්මක්. ඒ සැලැස්ම නැතුව අපි අතීතයේ මෙවැනි තත්ත්වයක් තිබුණාය, අපි අතීතයේ පොතපත කියුවාය, ඒ කියවපු පොතපතේ තියෙන දැනුමින් අපි මේ තැනට ඇවිල්ලා තියෙන්නේ කියන නොස්ටැල්ජියානු ප්‍රකාශ ඇතුළෙම අපි අනාගතයේ වර්තමානයේ දිහා බලන්න ගියොත් මම හිතන්නේ ඒක අපි කරන ලොකු හානියක් වර්තමාන සහ අනාගත ළමා පරපුරට. මොකද හේතුව තමයි ඔවුන් ජීවත් වෙන්නෙම අපිට වඩා වෙනස් ලෝකයක. ඒතර මේ වෙනස් ලෝකයේ තේරුම් නොගෙන වැඩිහිටියාට බෑ ළමයාට ගැළපෙන ලෝකේ නිර්මාණය කරන්න. ඒ නිසා ලෝකේ ළමා සාහිත්‍ය අදටත් දියුණු වෙලා තියෙනවා. අදටත් ලෝකේ ළමයින් සාහිත්‍ය නැඹුරු වෙලා තියෙනවා. හැබැයි ඔවුන් නැඹුරු වෙලා ඉන්න සාහිත්‍යයේදී ඒ සාහිත්‍ය කුමන ආකාරයක නව කතාවක්, කෙටි කතාවක්, චිත්‍රයක්, එහෙම නැත්නම් ගීතය, කවිය වුණත් අද ළමයින්ගේ සාහිත්‍යයට තියෙන නැඹුරුව ලෝකෙ විශාල වශයෙන් සාහිත්‍ය කෘති බිහි වෙනවා. විශාල වශයෙන් ළමා සාහිත්‍යයක් අද වෙනකොට වර්ධනය වෙලා තියෙනවා. ඔබ සමහර උදාහරණයක් ගත්තොත් එහෙම ලෝකේ සමහර ළමා කෘති තිබෙනවා. ඒ කෘති වලින් පිටපත් මිලියන 10 15 මේ වෙනකොට ලෝකේ එක රැයින් ඇලවි අවසන් වෙන අවස්ථා තිබෙනවා. ඒතර එහෙමනම් අපිට වැරදුනේ කොතනද? ඒක හිතන්න වෙනවා. අපි තවදුරටත් උත්සාහ කරන්නේ කොයි ආකාරයක ළමා සාහිත්‍යයක් ළමයාට දෙන්නද? අපි අදහස් කරන්නේ ළමයාගේ ලෝකය අපි දැක්ක ලෝකය හා සමපාත කරන්නද? එහෙම නැත්නම් ළමයාගේ ලෝකය තුලින් ඒ ළමයාට දෙන්න අවශ්‍ය කාරණාව අපි දෙන්න ලෑස්තිද? මෙන්න මේ කාරණා ගැන හිතලා බැලුවොත් මම හිතන්නේ එකක් වැඩිහිටියෝ විදිහට අනාගත ළමයාට සුදුසු වෙන පරිදි, එහෙම නැත්නම් අනාගත ළමයාට ගැළපෙන පරිදි ඔහුගේ ලෝකයට ගැළපෙන සාහිත්‍යයක් නිර්මාණය කරන්න අපිට හැකියාව ලැබෙයි. එහෙම වුණොත් මම හිතන්නේ ඉදිරි අනාගතයේදී අපිට පුළුවන් වෙවි තවදුරටත් ළමයා සාහිත්‍යයෙන් ඈත් වී ඉන්නවා, එහෙම නැත්නම් ළමයා තවදුරටත් සාහිත්‍ය කියවන්නේ නැහැ කියන කීදනීය මැසිවිල්ල නොනගා ඉඳින්න අපිට හැකියාව ලැබෙවි කියන එක තමයි මගේ විශ්වාසය.